එයා දන්නවද බියෝමයක් කියන්නේ මොකක්ද කියලා? දන්නේ නේද? බියෝම. බියෝම කියන්නේ සරලවම කියනවා නම් සමාන පරිසර පද්ධති වල එකතුවක්. ඒ කියන්නේ මම කියන්නම්කො මෙහෙම. සහරාව කියන්නේ කාන්තාරයක්. තාර් කියන්නේ කාන්තාරයක්. මේ කාන්තාර දෙකේම තියෙනවා සමාන ගති ලක්ෂණ. එහෙනම් සහරාවයි තාර් කලහාරි මේ වගේ කාන්තාර සියල්ලම එකට ගත්තාම අපි ඒකට කියන්නේ කාන්තාර බියෝමය කියලා. ඉතින් අපි බියෝමයක් හඳුන්වන්න භූගෝල විද්‍යාවේ භාවිතා කරනවා ලස්සන නිර්වචන කීපයක්. එකක් දෙකක් මම කියන්නම්. එකක් තමයි අපි කියනවා යම් දේශගුණයකට හොඳින් අනුවර්තනය වෙලා තියෙන නිශ්චිත ශාක හා සත්ත්ව ප්‍රජාවක් කියලා. යම් දේශගුණයකට හොඳින් අනුවර්තනය වෙලා තියෙන නිශ්චිත ශාක හා සත්ත්ව ප්‍රජාවක්. තව එකක් අපි කියනවා සමාන පරිණාම තත්ත්වයක් සහ සමාන ජීවන රටාවකින් යුක්ත ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය එකතුවක් කියලා. ඉතින් මෙන්න මේ වගේ බියෝම ඒකකය හරි රහට හරි පිළිවෙලට ඉගෙන ගන්න ඉක්මනටම අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න.